ඔයගොල්ලෝ කියලා පිළිගන්නවා මම ඔයගොල්ලෝ කියලා පිළිගන්නවා මම ඔයගොල්ලෝ channel එකට. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ ස්ටඩි බ්ලොග් එකක් තමයි මම අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ ඔයාගේ ඉස්කෝලේ ලකුණු අඩු මට්ටම තියෙන කෙනෙක්ට වැඩි මට්ටමකටත් වැඩි මට්ටමක තියෙන කෙනෙක්ට විශිෂ්ට මට්ටමකට ගෙන්න විදියට මම පාඩම් කරන විදිහින් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද හොඳට පාඩම් කරන්න කියලා. ඉතින් මේ දැන් මාස දෙකක් විතර අපිට තිබ්බ පාඩම් කරන සමහර වෙලට ඒ කාලේ පාඩම් කරගන්න බැරි වුණා ලංකාවේ තිබ්බ ආපදාසත්වත් එක්ක. ඉතින් මම දන්නවා තව ඉස්සරහද 9 වසර 8 වසරකට හොඳට පාඩම් කරන්න පුළුවන් කාලයක් එනවා. මොකද අපිට O level වලට A level වලට වගේ නිවාඩුවක් හම්බ වෙනවා. ඉතින් මම කියලා දෙන්නන්නේ ඒ කාලේ කාලකන්ණි වෙන්නේ නැතුව හොඳට පාඩම් කරන්න පුළුවන් විදිහට කොහොමද ඔයාගේ පාඩම් ටික ඔයා හදාගන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ මගේ 6 වසරේ ඉඳන් 9 වසර වෙනකන් රෙකෝඩ් බුක් එක. මෙතන බලන්න ගණිතයේ ලකුණු මම පෙන්නන්න. ගණිතයේ මේ තියෙන්නේ බලන්න 75 63 46 55 47 84 56 85 89 71 සාමාන්‍ය වැඩි වෙලා තියෙනවා. බලන්න මේ ලකුණු එහෙම සමහර ඒවා වැඩි වෙලා තියෙනවා මගේ. ඒ වගේම මේ තියෙන්නේ මගේ 10 වසරේ රෙකෝඩ් බුක් එක. මට බුද්ධාගමේ තියෙන 82ක් දෙවෙනි වාරේ. සිංහලට 70ක් තියෙනවා අඩු වෙලා තියෙනවා සිංහල. ඉංග්‍රීසි 76ක් තියෙනවා. ගණිතය 78ක් තියෙනවා. ඉතිහාසය 93ක් තියෙනවා. විද්‍යාව 70ක් තියෙනවා B එක. ඒ වගේම කොමර්ස් තියෙනවා 77ක්. ඊට පස්සේ සංගීතය තියෙනවා 79ක්. ඒ වගේම තොරතුරු තාක්ෂණය තියෙනවා 75ක්. මෙතන බැලුවම මගේ මුල් ලකුණු පෙන්නන්නේ 700යි කියලා. මගේ ඇවරේජ් එක කියන්නේ 77යි ගානක් 75ට වැඩි. ඒ වුණාට මේක 90කටවත් දාගත්තොත් තමයි හොඳට A9 මාක් එකකට ටාගට් එකකට ගන්න පුළුවන්. ඒ හින්දා 10 තර්ඩ් ටර්ම් අපිට තියෙන එක නැහැ. ඉතින් කලාවසට ෆස්ට් ටර්ම් එකේ දැන් මම අනිවාර්යෙන් මෙතන ඇවරේජ් එක 90කටවත් දාගන්න ඕන. මගේ ලිස්ට් එකේ පළවෙනි තුමා පාඩම් කරන තැන එතන ලස්සනට පිරිසිදු තියාගන්න ඕන. සමහර කටට කාමරේ පාඩම් කරන්න පුළුවන්. ඒත් මට කාමරේ පාඩම් කරන්න බැහැ. මොකද අපේ කාමරේ හැම කාමරේම ඇඳවල් තියෙන නිසා. ඉතින් මං කරලා තියෙන්නේ මගේ ස්ටඩි සෙටප් එක හදාගෙන තියෙන අපේ සාලේ මේ විදිහට මෙතන ෆෑන් එකක් තියෙනවා අපිට ඕන්ලාට පාවිච්චි කරන්න. එතන මම මේ තියෙන පුටුව, එතන මේ තව පුටුවක්. මම මෙතන වාඩි වෙලා මේ පුටුවේ මගේ පොත තියෙන තමයි පාඩම් කරන්නේ. ඒකට මේ තියෙන මගේ ඕගන් එකයි ගිටාර් එකයි. බෝරින් වෙලාවක සංගීතයට සංගීත ප්‍රැක්ටිකල් වගේ ඒවට ප්‍රැක්ටිස් කරන්න තමයි ඒක තියෙන්නේ. ඒ වගේම ඔයාලා දැනුවත් වෙන්න ඕන. ඔයාලා පාඩම් කරලා අනිවාර්යෙන් පිරිසිදු තියෙන්න ඕන. නැත්තම් අපිට පාඩම් ගන්න හිතෙන්නේ නැහැ. ඒ හින්දා සමහර වෙලට තමයි කාමරේ පාඩම් කරන්නේ හොඳයි. ඒ සමහර වෙලට ඒක බෝරින් මටත් ඒක බෝරින්. මම ඉතින් කරලා තියෙන්නේ අපේ සාලේ වෙනම සෙටප් එකක් හදන් තියෙන වල පාඩම් වැඩ වලට මෙතන තියෙන පුටුව අනිත් පැත්ත හරවලා අනික තමයි ඔයා පාඩම් කරන තැනවා ලස්සනට හදාගන්නවා. මගේ දෙවෙනි ටිප් එක තමයි ඔයා පාඩම් කරද්දි මෙන්න මේ වගේ එක විෂයක පාඩම් ටික ඔක්කොම ලියාගෙන මෙන්න මේ වගේ කොට තුනක් ඉස්සරහින් ගහගන්න ඕන. එතකොට ඔයාට පුළුවන් මොන පාඩමක්වත් මිස් වෙන්නේ නැතුව හරියටම සම්පූර්ණ පාඩම් ටික ඔක්කොම පාඩම් කරලා ඉවර කරන්න. මම ඉදිරියේදී කියන්නම් ඔය කොට තුනේ මොකද අදහස් කරන්න කියලා. මේක මම හොයාගත්ත ක්‍රමයක්. මේක කොහෙන්වත් මම කොපි කරපු එකක් නෙමෙයි. ඔයාලට මේක try කරන්න පුළුවන්. මේක හොඳ ක්‍රමයක්. මේ ඔයාලට හොඳට සම්පූර්ණ සිලබස් එකම කවර් කරගන්න පුළුවන් සුපිරියට. ඔයාලා මෙහෙම ලියා ගන්න. ඔයාලගේ මොකක් හරි විෂයයක තියෙන හැම පාඩමම මේ ආකාරයෙන් ලියා ගන්න. මේකම ලියාගෙන ඉවර වෙලා මේ හැම එකෙම ඉස්සරහින් පොත් තුනක් ගන්න ගන්නවා. මේ විදියට. හරි මේ තියෙන්නේ මම විද්‍යාව විෂය ලියාගත්ත කොලේ. මේ තියෙනවා විද්‍යාව විෂයට ලියාගත්ත කොලේ. විද්‍යාව වල පාඩම් 20ක් තියෙනවා අපිට. ඒ හැම 20ම ලියාගෙන ඒ හැම පාඩම ඉස්සරහින් මේ කොට තුනක් ගහන් යන්න ඕන. මේ කොට තුනෙන් කියනවා එක පාඩමක් තුන් පාරක් බලන්න ඕනේ කියලා. ඒ කියන්නේ එක වාරක විභාගයක් ලියන්නවා එක පාඩමක් තුන් පාරක් බලන්න ඕනේ කියලා. ඔයා මේ පළවෙනි කොටව සම්පූර්ණ කරන්න ඕන. පළවෙනි කොටව සම්පූර්ණ කරන්න ඕනේ. ඔයා පාඩම් කරද්දී මේ වගේ කලර්ස් දෙකක් තියෙන හයිලයිට්ස් දෙකක් ගන්න ඕනේ. එක කලර් එකක් තියෙන ගත්තොත් දැන් බෝරින් වගේ නිසා කලර්ස් දෙකක් ගන්න මම ගන්න තියෙන රෝස පාටයි කහ පාටයි. එහෙම අරගෙන පළවෙනි පාර ඔයා පාඩම් කරද්දී කියනවා පළවෙනි කොටව සම්පූර්ණ කරද්දී මොකක් හරි විෂයක එක පාඩමක ඔයා ඒ පාඩම හොඳට කියවන ගමන් අදාළ අවශ්‍ය කොටස් මේ තියෙන මම හයිලයිට් කරපුවා මේ වගේ කොටස් ඔයා හයිලයිට් කරන්න ඕන. මේ වගේ කොටස් මේ අදාළ කොටස් වගේ ඔයා පාට දිගින් ඕන විදිහට හයිලයිට් කරගන්න ඕන. ඒ වගේම පළවෙනි කොටව සම්පූර්ණ කරද්දී ඔයා මේ වගේ වැදගත් ටික පැන්සලකින් ලියා ගන්නවා. පැන්සලකින් ලියා ගන්න ඕන. ඊට පස්සේ ඒක බලාගත්තා වුණාට පස්සේ වල පුළුවන් පළවෙනි කොටුව සම්පූර්ණ කරන්න. ඊට පස්සේ මේ දෙවෙනි කොටුවෙන් කියන්නේ
ඔයා මේක විභාගයට අනිවාර්යෙන් පාඩම් කරනවා. ඒ කියන්නේ ඔයා මේක ඔයා හයිලයිට් කරපුවා මෙනෙහි කර කර හොඳට පාඩම් කරන එක තමයි මේ දෙවෙනි කොටුවෙන් කියන්නේ. ඔයා කොහොම හරි දෙවෙනි කොටුව තමයි සම්පූර්ණයෙන්ම අනිවාර්යයෙන්ම කරන්න ඕන කොටුව. ඒ වගේම තුන්වෙනි කොටුව කියන්නේ බස් එක යන ගමන් ඒගේ ගෙදර නිකන් ඉන්න ගමන් ඔයා බලද්දි පාඩම් කරා කියන කොටුව තමයි තුන්වෙනි කොටුව කියන්නේ. ඒ කියන්නේ මේ හයිලයිට් කරපු විශේෂ කොටස් ඔයා අනිවාර්යෙන් බලන්න ඕන කොටස්. ඒ කොටස් ඔයා බලන එක තමයි තුන්වෙනි කොටුවෙන් කරන්නේ. ඒ කියන්නේ මේ හයිලයිට් කරපුවා හොඳට බලලා ඒ කියන්නේ ඒව හොඳට කියවලා ඒක තමයි තුන්වෙනි කොටුවෙන් කරන්න ඕන. හිලයිට් කරන තියෙන මුළු පොතම නිකන් අර පාඩ පෙට්ටියක් වගේ නේ විදිහට හයිලයිට් කරන්න එපා. ඒක කාටවත් පොත බලන්න හිතෙන්නේ කියන්නේ ඔයාටත් පොත කියවන්න හිතෙන්නේවත් නැහැ. ඒ හින්දා මං කිව්ව විදිහට විශේෂ කරන විතරක් ඔයා හයිලයිට් කරගන්න වගේ බලා ගන්න ඕන. මගේ තුන්වෙනි ටික තමයි වතුර බෝතලේ. ඔයා පාඩම් කරන හැම වෙලාවෙම ඔයාට පේන විදිහට වතුර බෝතල තියාගන්න. ඒක අනිවාර්යෙන් විනිවිද පෙනෙන වතුර බෝතලයක් වෙන්න ඕනේ. මොකද ඔයා පාඩම් කරද්දී ඔයාගේ මොළයට වේසක් දෙන්න වෙලාවට අනිවාර්යෙන්ම වතුර බොන්න ඕන. ඒකට තමයි ඔයාගේ මොළේ රිෆ්‍රෙෂ් වෙලා ආයි වෙන්නේ. ඒ හින්දා පාඩම් කරන හැම වෙලාවෙම ඔයාට පේන විදිහට ලොකු වතුර බෝතලයක් තියාගන්න මේ විදිහට. ඒක තමයි මගේ අනිත් ට්‍රික් එක. මං කියන්නේ අනිත් ට්‍රික් එක තමයි ඔයාගේ ජංග උද්දකතනේ. ඔයා කිසිම වෙලාවකවත් පාඩම් කරන වෙලාවක ෆෝන් එක ළඟින් තියාගෙන හිතන්නවත් එයා මොකද ඔයා ෆෝන් එක ළඟින් තියාගත්තට පස්සේ යාළුවෙක් කර මෙසේජ් එකක් දැම්මොත් ඔයාට අනිවාර්යෙන් ෆෝන් එක ගන්න හිතෙන වෙහින්ද ෆෝන් එක ළඟින් තියාගන්න හිතන්නවත් එපා. ඒ හින්දා මේ ෆෝන් එක කොයි හරි ඔයාට කියන්නේ හිතන්න ඔයා කාමරේට ගිහිල්ලා වගේ දුරකට ගිහිල්ලා දාන්න පුළුවන් විදිහට දාන්න. උදාහරණයක් වශයෙන් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එක ගිහලා කාමරෙන් තියන්න. මොකද අය කාමරෙන් පිටිද වගේ තැනක පාඩම් කරද්දී අපිට දැන් ෆෝන් එකට මෙසේජ් එකක් ආවා අපිට යන්න අපි හිටගෙන නැගිටලා යන්න ඕන. ඒ එහෙම අපිට ගොඩක් දුරින් තිබ්බට පස්සේ අපිට යන්න කම්මැලි වගේ නිසා අපි ඒක ගණන් ගන්න නැහැ වැඩි. ඒ හින්දා ෆෝන් එක පාඩම් කරන වෙලාවෙ කොහේ හරි දුරකින් තියාගන්න නැත්නම් ෆෝන් එක ඔෆ් කරලා තියන්න. එහෙනම් අපි යන් ඊළඟ ට්‍රික් එකට. අනිත් ට්‍රික් එක තමයි පාඩම් කරන හැම වෙලාවකම එක විෂයම බදාගෙන සම්පූර්ණයෙන්ම කාලය නාස්ති කරන්න හදන්න එපා. මොකද අපි එක විෂයක් පාඩම් කරන සම්පූර්ණයෙන්ම කියන්නේ පැය 3ක් 4ක් විතර පාඩම් කරලා මතක හිටින්න කිසිසේත් අපිට එක දිගට පාඩම් කරද්දී මතක හිටින්නේ නැහැ. ඒ හින්දා පැයෙන් පැයට වගේ විෂයන් මාරු කරන්න. පළවෙනි පැයේ විද්‍යාව බැලුවා නම් ඒ කියන්නේ අපි හයිලයිට් කරපු ඒ බැලුවා නම් ඔයා දෙවෙනි පැයේ බුද්ධාගම වගේ විෂයක් බලන්න. කොහොමත් පැයකින් පැය මාරු කරද්දී විනාඩි 15ක වගේ පොඩි ඉන්ටර්වල් එකක් ගන්න පුළුවන්. ඉන්ටර්වල් එකක් කියන ෆෝන් එක බලන්න පොඩ්ඩක් ගේ ඇතුලේ පොඩ්ඩක් ඇවිදලා මොන හරි තියෙන දෙයක් කාලා ඒ වගේ පොඩි ඉන්ටර්වල් එකක් ගන්න පුළුවන්. මේ වගේ හයිලයිට් කරපුවාට පාඩම් ගන්න පුළුවන්. පැයෙන් පැය අනිවාර්යෙන් විෂයන් මාරු කරන්න ඕන. ඒ කියන්නේ පළවෙනි පැයේ විද්‍යාව බැලුවා නම් දෙවෙනි පැයේ මොකක් හරි කොමර්ස් වගේ නැත්තම් සිංහල ඒ වගේ කැමති විෂය මාරු කරන්න පුළුවන්. මාර කට්ටියට පාඩම් කරන්න පුළුවන් විශේෂ කාලයක් තියෙනවා. ඒ කියන්නේ උදේ හවස සහ රෑ කියලා. සමහරවිට උදේ පාන්දර 4ට විතර පාඩම් ගන්න පුළුවන්. මොකද එයාලා කැමැත්ත මට නම් එහෙම පාඩම් කරන්න මොකද මම නිින්ද යන උදේ පාන්දර කොහොමත් සාමාන්‍ය පැය 6ක්වත් නිදා ගන්න හොඳට පාඩම් මතක හිටින්න නම් ඉතින් මම කරන්නේ මට හොඳට මතක හිටිනවා රෑ 10න් පස්සේ වගේ මම රෑ 10 ඉඳන් පාන්දර 2 විතර නම් හොඳට පාඩම් කරනවා. කිසි ෆෝන් එකක් ඇල්ලෙන්නේ නැහැ. හොඳට පාඩම් කරනවා. ඒ ටික මම හොඳට මතක හිටිනවා. ඒ ටික හොඳයි. මොකද මේ උදේ පාන්දර පාඩම් කරන ගත්තොත් නිදිමතයි. මම මේ කියන්නේ උදේ පාන්දර පාඩම් කරන අයට සහ රෑ පාඩම් කරන අයට ඔයා පාඩම් කරන කෙනා අනිවාර්යෙන් මොකක් හරි ගණිත ගැටලුවක් ඔයා දන්න ගණිතයක්. ඒ කියන්නේ මම කියනවාට සාමාන්‍ය සාධනය ප්‍රමේයන් සාධනය වගේ සහ ජ්‍යාමිතිය ගැන වගේ ඔයාලට අවධානය මුලින්ම යොමු කරන්න හොඳයි. ඒව තමයි මුලින්ම කරන්න ඕනේ. කිව්ව විදියට මුලින්ම පාඩම් කරන කලින් ගණන් වගේ විෂයක් මුලින්ම ඔය දන්න පොඩි ගාණක් වගේ හදලා පුරුදු වුණොත් එහෙම ඔයගේ මොලේ රාන්ට සෙටිස් වෙලා එනවා. දැන් පාඩම් ගන්න එහෙම ගාණට හොඳට මොලේ හැදිලා ඉතුරුට හොඳට මතක හිටිනවා. ඒ හින්දා පාඩම් කරන කලින් අනිවාර්යෙන්ම මොකක් හරි පොඩි ගාණක් හරි හදලා පටන් ගන්න. ඒ බෙදීම විතර ගණන් පොඩක් තියෙන්නේ ලඝු ගණන් එහෙම හොඳ හදලා පටන් ගන්නවා. මොකක් හරි පාඩම් කරන ගන්නවා නම් ඒක තමයි අනිත් ටිප් එක දෙකක් තියෙන්නේ 11 වසර 10 වසර ඕලෙවල් කරන අයට මේ තියෙන්නේ ෆයිල් 9ක් මේ වගේ කාඩ්බෝඩ් ෆයිල් 9ක් අනිවාර්යෙන් ගන්න ඕන. අරගෙන ඒ ටිකට විෂය 9ට නම් කරගෙන ඒ වෙතුලට වගේ ෂෝට් නෝට් අතින් ලියලා දාන ෂෝට් නෝට් දාන්න පුළුවන්. සමහර කටට ෂෝට් නෝට් හදන්න කම්මැලි ඒ කටට තමයි තියෙන්නේ මේ ෂෝට් නෝට්ස් බුක්ස් කියලා. මේ ෂෝට් නෝට් බුක්ස් වල මම රෙකමන්ඩ් කරන මේ පදනම් ප්‍රකාශනය මම බලන්නේ පදනම් ප්‍රකාශනයේ ෂෝට් නෝට් ටික. ඒව නම් හොඳයි. ඒකෙන් වට හොඳට විස්තර කරුණු තියෙනවා. හොඳට විස්තර කරලා සංගීතයෙන් හොඳට තියෙනවා. ඒ බුද්ධ ධර්මයත් හොඳට තියෙනවා විස්තර කරලා. ඒ කියන්නේ පේපරේ එන ප්‍රශ්න විදිහට මේක තියෙන්නේ. ඒකට හොඳට පදනම ගන්න පුළුවන්. මේක මහ ගාණක් වෙන්නේ නැහැ. රුපියල් 230ක් වගේ තමයි වෙන්නේ. 230ක් විතර තමයි මේක මුදල වෙන්නේ. අනිත් ටික තමයි අනිවාර්යෙන් ෂෝට් නෝට් හදන්න ඕන. අපි යන්නේ නැහැ. ඒක තමයි අනිවාර්යෙන් නෝට් බලන්න ඕන. එයා මොන පන්තියට ගියත් ගණන් වල නෙමෙයි විද්‍යාව නෙමෙයි හැම විෂයෙම උනත් ඔය අනිවාර්යෙන් නෝට් බලන්න ඕන. ගණන් වල නම් ඔයා කලින් හදපු ගණන් තියෙන්නේ. ඒක පොඩ්ඩක් ඔයා නැවත පාඩම හදලා යන්න ඕන.
පෝස්ට් කරුවට නැවතත් මතක් වෙනවා විද්‍යාව වගේ විද්‍යාව මම ෂෝට් නෝට් ගහලා තියෙන විශ්ය බලනවත් එක්ක මේ තියෙන්නේ ජීවි අඛණ්ඩතාව කියන්නේ 10 වසර පාඩමක තියෙන ලොකු ෂෝට් නෝට් එකක්. අපි මෙහෙම එකපාර දැක්කට පස්සේ අපිට හෙලිකොප්ටර් view කියන එක ඔක්කොම බලන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ හැම පොඩි කොටසක්ම හොඳට පේනවා. ඒ හින්දා මෙහෙම ෂෝට් නෝට් ගහන්න පොතෙන් පාඩමෙන් පාඩමට ඔයා පාඩම් 20ටම ගහලා තියෙන ෂෝට් නෝට් නේ අලුත් පොත. මේ තියෙන්නේ විද්‍යාව ඔයා ෂෝට් අනිවාර්යෙන් නෝට් බලන්න ඕන අනිවාර්යෙන්. ඔය පන්ති යනවා එහෙම කියලා නෝට් නොබලින්න බෑ. අනිවාර්යෙන් ඔයා නෝට් අනිවාර්යෙන් බලන්න ඕන. පොත බැලුවා කියලා බෑ. අනිවාර්යෙන් ටීචර් දීලා තියෙන නෝට් එක මොකක්ද කියලා අනිවාර්යෙන් බලන්න ඕන. ඒක තමයි අනිවාර්යෙන් පාස් පේපර්ස් නම් කරන්න ඕන. පාස් පේපර්ස් නොකරන විභාගය ගොඩ දාගන්න බෑ. මේ තියෙන මම ගත්ත පාස් පේපර්ස් මට ඔන්ලයින් ලින්ක් ගන්න පුළුවන්. ඊටක්සලා එහෙම තියෙනවා. නැත්නම් ඔය මම තව ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දාලා තියෙනවා. ඔයාලට පාස් පේපර්ස් ගන්න පුළුවන්. දැන් ඒ කියන්නේ විකි පේපර්ස් කියලා වෙබ්සයිට් එකක් තියෙන. එකකින් ඔයාලට පාස් පේපර්ස් ගන්නත් පුළුවන්. තමන්ට අමාරු විෂයන් වල වගේම ලේසි විෂයන් වලත් ඔයා ගන්න පාස් පේපර්ස් මම අරන් තියෙන අමාරු විෂයන් වල මේ තියෙන විද්‍යාව පාස් පේපර්ස් මේ තියෙන ICT වල ඒ වගේම මේ තියෙන ඉංග්‍රීසි වල සමහරවිට ඔයා පාස් පේපර් එකක් ගත්තට පස්සේ ඔයා මේක තනියෙන් බලන්නත් ඕනේ කියනවා. උත්තර පත්‍රය බලන් හරි කමන්නේ ඔයාලා බලන්න ඕන. ඒ වගේම මේ තියෙන මම කර පාස් පේපර් සමහර කොටස් මම කළා නැහැ. සමහර ඒවා අතහැරලා කරලා තියෙන්නේ. ඔයා දන්නේ නැති වචන Google Translate එකෙන් බලලා තුන් ලියාගත්තම තමයි හොඳ. ඔයා ලියලා වුණාට පස්සේ තමන්ම තනියෙන් බලාගත්ත ගන්න ඕනේ ඒවා. ඒ කියන්නේ තමන්ම තනියෙන් ඒවා බලාගෙන ලකුණු දා ගන්න ඕනේ ඒවට. ඒ තමයි අනිත් ටිප්. පාස් පේපර්ස් කළත් මදි. තව ඔයාගේ කලින් වාරවල කියන්නේ කලින් ෆස්ට් ටර්ම් එකේ සෙකන්ඩ් ටර්ම් එකේ වගේ දුන්න පාස් පේපර්ස් ඔත්තු අනිවාර්යෙන් බලන්න ඕන. අඩි ඉස්කෝලෙන් හදපේවා කලාපෙන් හදපේවා වගේ සමහර ගණන් තියෙනවා. ඒවා අනිවාර්යෙන් බලන්න ඕන. ගණිතය වගේ මේ සංගීතය ඒ වගේ විෂයන් වල සිංහල එහෙම බුද්ධ ධර්ම ඉතිහාසය වගේ විෂයන් අනිවාර්යෙන් ඉස්කෝලෙන් දීපු සහ කලින් කරලා තියෙන පාස් පේපර්ස් අනිවාර්යෙන් බලන. ඉතිහාසයේම ඔයාම යාගේ ප්‍රශ්න කියව ගන්න ඕන අනිවාර්යෙන්. කියන්නේ මේ අනිවාර්යෙන්ම ඔයාම ලියපු උත්තර මේ තියෙන්නේ. ඒ මම මේ තියෙන මම ලියපු උත්තර ඒවම ඔයා අනිවාර්යෙන් කියව ගන්න ඕන. ඔයා ඊළඟ විභාග ලියන්න කලින් මොකද ඔයා සමහර වෙලට කලින් කරපු වැරද්දක් අය නොකර ඉන්න මේකට ලොකු උදව්වක් වෙනවා. මේක තමයි අනිත් ටිප් එක. එහෙනම් අපි යමු. මේ වීඩියෝ එක ඉවර කරගෙන මම ගත්ත vlog එක ඉවරයි. ස්ටඩි vlog එක හොඳයි නම් channel subscribe කරන්න. ඒ කියන්නේ like එකක් දාන්න. ඔයාලට මොකක් හරි තව මම ඉදිරියට ගෙන්නන වීඩියෝස් එකේ මොකක් හරි idea එකක් තියෙනවා නම් කමෙන්ට් එකේ දාන්න. ඒ වගේම මොකක් හරි ඔයාලට තව හරි දැනගන්න තියෙනවා නම් ඒක ගැන ඔයාලා කමෙන්ට් එකේ දාලා තියන්න. සහ මම description එකේ links වගේ දාලා තියන්න. ඔයාලට පාස් පේපර්ස් ගන්න පුළුවන්. දැන් එහෙනම් වීඩියෝ එක බලන්න හොඳයි නම් subscribe කරලා තියෙනවා නම් තවත් ඒ වගේ වීඩියෝ කමෙන්ට් වල අපෙන් සමු ගන්නවා. එහෙනම් සෙල්දරම් බොහොම ස්තුතියි.